වස්තු එක එකතු වෙන ඔයාලා හැමෝම ගොඩාරියක් ආදරෙන් පිළිගන්නවා. අම්මා කෙනෙක්ට තමන්ගේ පැටියා කියලා කියන්නේ මුළු ලෝකයක් වගේ. ආත්මිට එයාගේ චූටි දෝනිවත් ඒ තරමටම වටිනවා. අද නම් යාන්තමින් අම්මා එනකල් සෙල්ලම් කරන්න චූටි දෝනිට හරි අපූරු යාළුවෙක් සෙට් වෙලා. ඒ ඉතින් අපේ නිරාසා මැඩම්නේ චූටි දෝනි සෙල්ලම් කර කර ඉදි තමයි ආත්මි වැඩ ඇරිලා ගෙට ගොඩ වුණේ. අනේ දෝනිගේ හොරතලේට ආත්මිටයි එයාගේ යාළුවා නිරාසටයි දෙන්නටම ගොඩක් සතුටුයි. නිරාසා මැඩම් නම් කියන්නේ ආත්මිට මොකක්ම හරි ඩිග්‍රී එකක් කරන්න කියලානේ. බලමු නෙවෙයි කරමු කියලා නිරාසා මැඩම් කරපු යෝජනාවට ඕන් අපේ ආත්මි මැඩමුත් කැමති වුණා. ඔය අතරේ අපේ ගෙවින්න බලන්න ටියාබෝලියාව කියන්නකෝ. හුඟ කාලෙකින් ආව ටියාබෝලි දැක ගෙවින්ට ආව සතුට පුංචි කාලයකට විතරයි තිබුණේ. මොකද ටියා ගෙවින්ගේ මුළු හිතම කඩලා දැම්මා. ටියාට ගෙවින් එක ආතල් එකක් ගන්න ඕන වුණාට විභාගේ හෙට කියලා ගෙවින් කොහොමද ඒකට කැමති වෙන්නේ නේද? ඇත්තටම නම් ටියා කරන්න ඕන ගෙවින්ට උදව් කරන එක. ගෙවින්ගේ විභාගේ ඉහළින් පාස් වෙන්න. ඔය අතරේ අර කඩප්පිලි ගෑනු පෙරේතයා බන්දුකයා තාමත් දකින කෙල්ලට පැණි හලන එක තම් නතර වෙලා නැහැ. ඌට නාඩි වැඩ නම් මොන පෙරේතයක් වුණත් කමක් නැහැ කියන්නකො. වස්තු බලන කොල්ලොන්ට මේ කියන්නේ. ඔයා නම් ඔහොම වෙන්න එපා. හාද? කිසිම අංගනාවක් ඉස්සරහා පිරිමිකම බලු කරව ගන්න එපා. ඒ වගේම කෙල්ලන්ට අරක මේක කියව සල්ලි මිල මුදල් පෙන්න එන ගෑනු පෙරේතීන්ගෙන් නම් පරිස්සම් වෙන්නම වෙනවා. කවදාවත් උන්ගේ ගොදුරක් වෙන්න එපා. හරිද? හරි. දැන් අපේ නිරාසා මැඩම් කිව්ව විදිහට ආත්මි උපාධියක් කරගනේද? එතකොට ආත්මිගේ ජොබ් එකට මොකද වෙන්නේ? පුළුවන් නම් කමෙන්ට් කරන්න බලන්න ඔයාට හිතෙන්නේ මොකක් වෙයිද කියලා. ඔය අතරේ ආත්මිගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. හැබැයි මේ කෝල් එක ආන්සර් කරන්නේ ආත්මිගේ චූටි දෝනිව. එතකොට මේ කෝල් එක ගන්න ඇත්තේ කවුද? ඇයි මේ කෝල් එක ගත්තේ? ඔයාලට ඒ ගැන අදහසක් තියෙනවද? ඒ අදහස පහලින් කමෙන්ට් කරන්නකෝ. අමතක කරන්න එපා. වස්තුමාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ක්ලික් කරොත් විතරමයි ඔයාට මං ගේන හැම දෙයක්ම ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අදටම යන්නම්. ආයෙමත් එනකල් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. මං වගේ ආදරණීය වස්තු